අපි අදත් බලමු පාකිස්තාන ඉන්දියාවේ කෙහෙවලු පටල ගැනීමේ තව පැත්තක් ගැන කොහොමද කියනවා මම මේ කතා කරන්න හදන්නේ ඔයාලත් එක්ක සීස්ෆයර් ගැන. අපි දැන් කලින් කතා කරා ඩ්‍රෝන් ඇටැක් එකේ වෙන පැත්තම කතා කරා. අද මම කතා කරන්නේ මේ සීස්ෆයර් එක කොහොමද එකපාරට දොබක් ගාලා මැදට ආවි කියලා. මොකද ඒක මුන් දෙන්න දැන් ගහ ගන්න ඉවරයක් නැහැ. ඔය ඇමරිකාවර මැදට පැනලා ඔය සීස්ෆයර් එක ගන්න පුළුවන් කලින්ම ගහලා. ඒ වුණාට 10 වෙනිදා මම විදිහට 10 වෙනිදා ඔය සීස්ෆයර් එක ඉස්සරහට එනවා. එක පාටම කට්ටිය යුද්ධය නවත්තලා හැබැයි පැය 5කට 6කට පස්සේ කොහොමද මේ වයලට් කරන පාකිස්තානේ ඒ වුණාට සීස්ෆයර් එකට හේතු වුණේ මොකද්ද කියලා බලමු. හේතුව දැන් කට්ටිය හිතන්නේ ඇමරිකාව කිව්වයි කියලා. ඔයාලා දන්නවද තිරයේ පිටිපස්සේ සිද්ධියක් වෙලා තියෙනවා. ඒක මෑන් මේඩ් එකක්ද කියලා දන්නේ නැහැ. ඒ වුණාට පාකිස්තානයේ සමහර තැන්වල ඔය ඉන්දු ගංගා ආශ්‍රිතව ඉන්දුස් කියලා ගඟක් තියෙන වහනවා කියන්නේ ඒ ගඟ ආශ්‍රිතව භූමිකම්පාවක් ඇති වෙලා තියෙනවා. තැන් දෙක තුනකම එකක් රික්ටර් මාපක අංක 5.6 ගාන අනිත් එක 4 ගාන. ඔය 4 ගාන ආපු හරියේ මේ ඔය 5 ගාන ආපු හරිය ඒ පැතිවල තමයි නියුක්ලියර් ප්ලාන්ට්ස් තියෙන්නේ පාකිස්තානයේ. කියන්නේ පාකිස්තානයේ තියෙන නියුක්ලියර් රියැක්ටර්ස් තියෙන්න පුළුවන්. නැත්නම් ඔය උන්ගේ තියෙනනේ නියුක්ලියර් වෙපන්ස් ඒවා තියෙන තැන්වල කොහේ හරි ඔය ආශ්‍රිතව තමයි ඔය මේ භූමිකම්පය වෙලා තියෙන්නේ. ඉතින් කට්ටිය කියන විදියට මීඩියා වල යන විදියට කතාව යන විදියට කට්ටිය කියන්නේ ට්‍රම්ප් එක වාට මැදිහත් වෙනවා මේකට. ඉන්දියාවත් ඕකේ වෙනවා. ඉන්දියාව දිනාගෙන ඒව කවුන්ට් එක බොඩි කවුන්ට් එක අතින් මේවා දීපල හානි වීම අතින් මේවා පාකිස්තානයේ සෑහෙන වෙලා තිබ්බා. ඒ කියන්නේ ඉන්දියාව සෑහෙන ඉස්සරහින් හිටියා. ඒ කියන්නේ යාළුවේ ෆෝස් එක වැඩි. ඉන්දියාව ගහනවා පාකිස්තානට වෙනකොට. ඉතින් සුපිරි ඉස්සරහින් ඉඳපු ඉන්දියාවම ඇවිල්ලා එකපාරටම හරි එහෙනම් අපි සීස්ෆයර් එකට යන් කියලා. මොකද කිව්වොත් දැන් කට්ටියම හිතනවා දැන් මුන් දෙන කෙහෙවල පටල ගත්තට ඕක නිකන් නියුක්ලියර් රියැක්ටර් එකක් මොකක් හරි ලීකේජ් එකක් කියලා නැත්නම් මොකක් හරි කේස් එකක් කියලා අන්ස්ටේබල් වුණොත් මුළු ආසියාවටම කෙලවෙනවා. ඒ කියන්නේ අනිත් රටවල වලත් කෙලවෙනවා කියන එක හේතු කරගෙන මෙයාලා මේක සීස්ෆයර් එකට ආවා කියලා කතාවක් කරනවා. ඕක හරියට බලන්න ඔය භූමිකම්පය වෙලා ටික වෙලාවකින් ට්‍රම්ප්ගේ ට්වීට් එකක් කරනවා. ඉන්දියන් ඔෆිෂියල්ස් ට්වීට් කරනවා. පාකිස්තාන් ට්වීට් එකක් කරනවා. ඔක්කොම නිකන් එකපාරටම නිකන් අර ගෑණි මිනිහයි ගහගෙන හරි අවුලක් නැහැ. අපි දෙන්න ෂේප් එකම කියන වගේ සීන් එකක් තාවුනේ. ඉතින් පැහැදිලි කතාවක් තියෙනවා. මොකද කිව්වොත් කට්ටිය කියලා ඊට ඇමරිකන් ඔෆිෂියල්ස්ලා ගිහිලා තියෙනවා ඔය සයිට්ස් වලට. ඕක අන්ඩර්ග්‍රවුන්ඩ් එක කියන්නේ හැබැයි තාම හිතා ගන්න බැරි. මොකද කිව්වොත් ඔය ක්‍රිප්ටොනික් ප්ලේට්ස් කියන්නේ මොකද තියෙන අය ප්ලේට්ස් අපි කියන්නේ තට්ටු දෙකක් තියෙනවා කියලා ආසියාව යුරෝපේ. ඒ තට්ටු දෙක තියෙන හරිය තමයි හදලා තියෙන්නේ මම දන්න විදියට. ඉතින් ඒක අතර මොකක් හරි සීන් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් ඇමරිකාවේ ඒ අදාළ ඔතොරිටිස් යනවා මේ ඉන්ස්පෙක්ට් කරන්න. ඉතින් ඒ වගේ ඉන්ස්පෙක්ෂන් වලට ගියාම යාලා දෙයක් දැනගන්න. හැබැයි මේක තාම ඒ භූමිකම්පාවෙන් වුණාද නැත්නම් මෑන් මේඩ් එකක්ද කියලා දන්නේ නැහැ. මොකද කිව්වොත් ඔය වගේ දෙයක් ඔය වගේ තැනක හදනවා නම් භූමිකම්පාව කරනවා කියලා දැනගන්න කරන්නේ ඕවා. ඉතින් ගොඩක් කට්ටිය කියන්නේ මෑන් මේඩ් කියලා කියනවා. නැත්නම් ඉන්දියාවෙන් ගහපු මිසයිල් එකක් කියලා දොක් ගාලා වැටලත් දන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ගොඩක් වෙලාවට කොලේ වහලා ගහලා ඉවරයි. දැන් ආ යුද්ධය යනවා මම හිතන විදිහට. තවත් අප්ඩේට්ස් වගේ මම දෙන්නම්. ඊළඟ වීඩියෝ එකේ සුපිරි වීඩියෝ එකක් මම දෙන්නම්. ඊළඟට එන වීඩියෝ එක මොකක්ද කියනවා නම් පුල්වාමා ඇටැක් එක වෙලාවේ එතන ඔය ෆිල්ම් එක ආවා. ඒ ෆිල්ම් එක වෙලාවේ ෆිල්ම් එක සීන් එක ඇත්තටම වෙච්ච සීන් එකක් කොහොමද උනේ හේතුව මොකක්ද කියලා කන්ස්පිරසි එක කරනවා. ඒක මම වල වීඩියෝ එකක් කරන්න. ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න.